ශනුද්‍රි ප්‍රියසාත් සමග කවිදු ට්‍රැඩිෂන් අපි දකිනවා ශනුද්‍රිට මොනවද කරන්න බැරි කියලා මට හිතෙනවා පුබුදු රංගනයට දක්ෂයි ගායනයට දක්ෂයි දැන් නර්තනයේත් මේ වෙනකොට හැම පැතිකඩයක්ම එකපාරක් නිර එකක් නැටුවා අද ට්‍රැඩිෂනල් එකක් අපිව පුදුමෙටපත් කරා ශනුද්‍රිය දැක්ක පමණින් හිතන්න බෑ ට්‍රැඩිෂනල් එකක් නටන්න පුළුවන් කෙනෙක් කියලා ඉතින් අපිව හැමදාම සර්ප්‍රයිස් කරනවා අපි එන සූදානම් වෙන්නේ අපේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලය දෙසට හැරෙන්නට ශනුද්‍රියගේ සහ කවිඳුගේ නර්තනය ගැන ඔබේ අදහස මම කැමති මුලින්ම ආචාර්ය රවීන්ද්‍ර රන්දනියන් වෙත යන්න කැමති වාගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ඒ අවශ්‍ය විදිහට ඇත්තටම ඉමෝෂන්ස් සුත් අපේ මතු වෙන්නම ඕනේ අපි කොයිතරම් සම්ප්‍රදායට දැන් ඔබ
උඩරට නැටුම් සම්ප්‍රදාය මූලිකව ආශ්‍රය කරගෙන නිර්මාණය කරපු නර්තනයක් කළේ. ඒ තුළින් ඒ කවර ශෛලියක ඉදිරිපත් කළත් අපේ හැඟීම් ප්‍රකාශනය හරි වැදගත්. ඒකත් සෑහෙන්ඩ ඉතාමත්ම ප්‍රමාණවත් විදිහට මේ නර්තනයට ඉදිරිපත් කළා. මං හිතනවා ප්‍රබල රංගනයක් ඉදිරිපත් කළා කියලා. අපි හැමලේ මාසයි හොම ආරම්භවලට ජීවිතේ. ඉතින් වේදිකාවක් තුළ විශේෂයෙන්ම ඉතින් මම හිතනවා හොඳම තේරීම තමයි තෝරගෙන තියෙන්නේ. ඒ වගේ දැන් මට මේකේ බලන් ඉද්දී මං කොහොමද දැන් මේකේ ලකුණු අඩු කරන්නේ? මම මොකද්ද වාගේ හොයාගන්න අඩුපාඩුව කියන තැනට ආවා. ඉතින් එහෙම තැනකට මට එන්න බෑ ඇත්තටම අද. ඒ කියන්නේ ඒ ගෲප් වර්ක් එක තුල හරි නීට්නස් එකක් තිබුණා ඩාලින්. ඒ කියන්නේ හරි නුවණින් වෙනදා වගේ වැඩ කරලා තියෙනවා. මේ සන්තෝසයි. ඉතාම සාධාරණ කරයකට මයකට හරියට ගරු කරනවා. මේ ඇක්ට් එක තුල ඇත්තටම මම අනික් කට්ටිය දිහා කිසි කෙනෙක් දිහා බැලුවේ නෑ. මොකද ශානුත්‍රි අදලා ගත්තා මාව. පළවෙනි මූව්මන්ට් එකෙන් මම ගත්තා. වොයිස් එක පිච් කරපු වෙලේ ඉඳන් වොයිස් ලිප් සින්ක් එකෙන් මම අදලා ගත්තා. ඒක හරි ප්‍රබලයි ඒක ගන්න එක. කවින්දුවා ස්පිරිචුවල් මූවමන්ට්ස් මෙයාගේ ඇඟෙන් එළියට අයින් කරේම නැහැ. ආධ්‍යාත්මික හැඩයෙන් එළියට ගත්තෙම නැහැ. ඒ අපි උඩරට හැඩ තිබුණේ ඒකට පොඩ්ඩක් ඔඩිසි හැඩ දාලා ඒ හැඩ ලයින් එක ගත්තා. ඉතින් කොස්ටියුම් එකත් ඉතාම හැඩයි. කොස්ටියුම් එකක් කියන්නේ fit, fabric and functioning. මහිතන්නේ විනිශ්චය මණ්ඩලයේ බොහෝ දේවල් කිව්ව ඔක්කොම පොසිටිව් ෆීඩ්බැක් එකක් හම්බුනද විනිශ්චය මණ්ඩලයෙන්? මම හිතන්නේ ලකුණු 30 හා සමානව හොඳ ලකුණු මට්ටමක් ඇති කියලා හිතනවාද ශනුද්‍රිගේ මේ ආරම්භයට? කොහොමද ශනුද්‍රි ඉතින් ඒ රේන්ජ් එකේ ඉන්නේ මාස්ටර් බ්ලාස්ටර් රේන්ජ් එකේ ඉන්නේ. මාස්ටර් බ්ලාස්ටර්. රයිට්. හොඳයි අපි බලමු එහෙනම්. රවීන්ද්‍ර රන්දිනී මහත්මයා ඔබගේ මුලින්ම. රවීන්ද්‍ර රන්දිනී මහතා ලබා දෙනවා ලකුණු 9. ඉල්හානිය ග්‍රාහක මහත්මිය ලබා දෙනවා ලකුණු 9. චන්ද්‍ර විජයවර්ධන මහතා ලබා දෙනවා ලකුණු 10. යනුව 130 ලකුණු මට්ටමින් ලකුණු 28ක් ලබා ගන්නවා ශනුද්‍රි සමග කවිදු. ඉතාමත්ම හොඳ තරඟකාරී ලකුණු මට්ටමක්. නමුත් 70 ආදරණීය ප්‍රේක්ෂක ඔබ අතේ තියෙන්නේ. ඉතින් ජනතා පරමාධිපත්‍යයෙන් ප්‍රේක්ෂක ඔබේ 70 මනාපයත් සමග තමයි ඔවුන්ගේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. ඔබ දන්නවා කොහොමද SMS කළ යුතු ආකාරය කියලා ශනුද්‍රි? ඉතින් ඔගොල්ලෝ අපේ නර්තනයට කැමති නම් ඔගොල්ලෝ ආසාවෙන් නැරඹුවා නම් මතක් කරලා හැකිතාක් ඔගොල්ලන්ට කැමති තරමක් HM හිස්තැනක් SP කියලා 77 66ට හැකිතාක් SMS කරන්න. ඔව්